හායි කවි ෆැෂන් එකෙන් ඔන්න ඔයාලට වීඩියෝ එකෙන් මුලම කියනවා වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳන් අන්තිම වෙනකම් බලන්න මම ලොකු දිග වීඩියෝස් දාන්නේ නැහැ මොකද ගොඩක් අයට බෝරින් වෙන නිසා මුලින්ම කියන්නේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න හොඳට අහන්න හොඳට බලන්න ඉතින් වීඩියෝ එක පටන් ගන්නවත් එකම කියන්න හොඳම කලර්ස් වලින් හොඳම ඩිසයින්ස් වලින් තමයි අපි අඳුන් එවන්න ඔයාලට ව්‍යාපාරයක් කරන්න ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ට උදව්වක් දෙන්න ඒ විදිහට පහසු විදිහට තමයි අපි දැන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ අපේ ඉතින් ඒකට හේතුව තමයි අපි ව්‍යාපාර කරනවා වගේම ඔයගොල්ලොත් ව්‍යාපාර කරන්න ඕනේ ඔයගොල්ලෝ අනින්න ඕනේ ලස්සනට ඔයගොල්ලෝ ලස්සනට ඇඳ ඔයාලා ව්‍යාපාරයක් දිගටම හොඳට කරගෙන ගියොත් තමයි අපිට ව්‍යාපාරයේ බිස්නස් එක රැඳී පවතින්නේ. ඉතින් ඔන්න පටන් ගන්නම් අපේ සුපුරුදු පරිදි මම කවි ෆැෂන් එක ඔයගොල්ලෝගේ එක ආරම්භ කරේ අපේ සුපුරුදු කෆ්ටාන් ඩිසයින්ස් වලින්. ඉතින් මම ඉතින් ඒ විදිහටම ගොඩක් අය බලාගෙන හිටියා සීප්‍රා ඩිසයින්ස් අන්කොමන් ඩිසයින් එකක් එක. කොහෙන්වත් එහෙම ලේසින් ගන්න හම්බ වෙන්නේ නැති ඩිසයින් එකක්. ඒක තව ආපු කලර්ස් ඩිසයින්ස් ගැන අප්ඩේට් එකක් දෙන්න. සීප්‍රා ඩිසයින් කිව්වහම ළමයි සීප්‍රාම නෙමෙයි ඉන්නේ මේ. දැන් ලස්සන ඩිසයින්ස් දිනවා. ඉතින් මේ වගේ ලස්සන ඩිසයින් කලෙක්ෂන් එකකින් ඔයගොල්ලන්ට ගවුම් අරගෙන ව්‍යාපාරයක් කරන්න. මේක විස්කෝස් මැටීරියල් එක. උස අඟල් 44ක් 43ක් අතර තියෙනවා. පපුව වඩ ප්‍රමාණය 45ට අඩු විදියට ඔන්න තියෙනවා. ගොඩක් අය ආස විදියට ලස්සන අන්කොමන් ඩිසයින්ස් වලින් තියෙනවා. දැන් ඉතින් පාට සිලෙක්ට් කරන එක තමයි ගැටලුව. පාට සිලෙක්ට් කරන එක කරගන්න වෙන්නේ නැහැ ඇත්තටම. මට ඔබ අමාරුයි එහෙම එවන්න. ඒ කියන්නේ මම එවන කට්ටිය දන්නවා මම කොහොමද ලස්සනට කලර්ස් මැච් කරලා එවන්නේ කියලා. දැන් ඔයාලට මේ කොළ පාටකින් දෙකක් නම් ඕනේ. එහෙම ඕනේ කියන එකට දෙක දාලා එවනවා. හැමදාම මන්තරේ මන්තරට වගේ කියනවා. දැන් ඔයාලා මේකෙන් දෙකක් නම් ඕනේ. එහෙම දෙක දාලා එවනවා. ඒ විදිහට ලස්සනට පාර්සලේ හදලා එවනවා. ඉතින් මේ දැන් මම මේ වීඩියෝ එක පෙන්නුවාම මේ කලර්ස් ඩිසයින්ස් මේව අපේ ස්ටෝර් එකේ හිටින්නේ නැහැ. ඒකට හේතුව දැන් මේ පෙන්වන පාට වලින් ගොඩක් එන්නේ නැහැ. නිකන් ඔයා උදාහරණයකට ගන්න කැලි 25ක් එනවා කියලා අපිට එකපාරටකින්. ඉතින් කැලි එකපාරටකින් 25ක් ඇවිල්ලා මේ ඩිසයින් එකෙන් කැලි 25ක් ආවට පස්සේ ඒක 25 දෙනෙක් සමහරට ඔයා බලනකොට අරගෙන තියෙන්න පුළුවන්. මම මේ වීඩියෝ එක දානකොට ඔයගොල්ලන් දකින්නකොට ඇවිල්ලා අපිට ඇවිල්ලා බල්ක් ඕඩර්ස් ගෙනියලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අරගෙන ඉවර වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ලස්සන ඩිසයින්ස් වලින් අපේ කෆ්ටාන් ස්ටොක් තියෙනවා. ඉතින් ළමයි ඔයගොල්ලන්ට බල්ක් ඕඩර්ස් ද කොහොමද ඕනේ? ඒ විදිහට අපි දෙනවා. මේවා ඉතින් ඔන්න අපි අර දුන්න ඔෆර්ස් ප්‍රයිස් එක දෙනවා මේ මාසේ අවසන් වෙනකන් විතරයි. මොකද දැනටම අපිට ඉන්ෆෝමේෂන්ස් ඇවිල්ලා තියෙන්නේ තව මෙටීරියල් කොස්ට් එක වැඩි වෙලා තියෙන්නේ ලංකාව තුල. ඉතින් අපි මේ ටික ඉවර වෙනවත් එක්කම අපිට ඔයගොල්ලන්ට කනගාටුවෙන් උනක් කියන්න වෙනවා සති මිල වැඩියෙන් ගත්තොත් ඔයගොල්ලන්ට තව මිල වැඩි වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ ප්‍රයිස් එකට ඔයගොල්ලෝ බලලා ඕඩර්ස් දාගන්න. අපි ඔයගොල්ලන්ට මේ ඔෆර් එකක් දෙන්නේ වෙසක් පොසොන් නිමිති කරගෙන පුණ්‍ය කාලයක් ඒ කියන්නේ පින් කරන කාලයක් නෙදී හැමෝම ඉතින් ඔයාලා බිස්නස් එකක් වෙනුවෙන් අපි පොඩි පුංචි ලාභයක් තියාගෙන තමයි මේක කරන්නේ. ඔයගොල්ලන්ට රෙදි අරගෙනවත් එච්චර හොඳට මහන්න බෑ. මේව ඕලොක් කරලා මහලා තියෙන්නේ. කලර්ස් බලන්න තියෙන කලෙක්ෂන් එක මේ අපි මහන හින්දා තමයි මේ ප්‍රයිස් එකට දෙන්නේ. ඔයා පමුණුවට ආවත් ඔයාලට ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඔයාලට රුපියල් 5400ක් වියදම් කරලා ගවුම් 10ක් පමුණුවෙන්වත් ගන්න බෑ. මම ඒක ගැරන්ටි කරනවා. ඒකට හේතුව මේ ඇවිල්ලා අපි මහණේම. මේවා මහණේම අපිම රෙදි ගාලා අපිම කපලා අපිම මාන හින්දා තමයි අපි මේ වගේ වෙලකට දෙන්නේ. අපි පිටින් අරගෙන කරන එකක් නෙමෙයි. ඉතින් ඔයාලට මේ වගේ වාසිදායක ප්ලේස් එකක් කලින් සෙට් උන් නැත්නම් අද නම් දකින්නේ. ඉක්මනට එන්න ඩිස්ප්ලේ එකේ තියෙන WhatsApp නම්බර් එක බලලා කවි ෆැෂන් එකේ ඉතින් ඔයගොල්ලන්ට හැමදාම ආදරය කරනවා අපි. මේ වගේ ලස්සන ඩිසයින්ස් වලින් තියෙනවා. ඉතින් පාට පෙන්නන්න අනේ මට වීඩියෝ කෝල් එකක් ගන්න කියන්න එපා. මට ගන්න විදියක් නෑ. මම තමයි මේ බිස්නස් එක රන් කරන්නේ. එතකොට මට හිට මෙහෙට යන්න තියෙන ප්‍රමාණය වැඩි. මහාන අය බලන්න ඕනේ. මම රෙදි කපනේම. දැන් මේවට ඕන අඩුපාඩු තියෙනවා. අපේ දැන් හොඳ ගවුම් අයිටම්ස් යනවා. ඒ වගේ දේවල් ඉලාස්ටික් ගන්න. ඒ හැම දෙයකටම කාලය යනවා. මම පඩි ගෙවන්න ඒ හැම දෙයකටම. ඒ හැම දෙයකටම මට සල්ලි වේදම් කරන්න හැම දෙයකටම මම මෙහෙට ගියාට පස්සේ මට එන්න යන්න වෙලාව වැඩි. ඒක සමහර කරදරත් වෙනවා. ඉතින් ඒ හින්දා කාලය හරිම වටිනවා. මගේ කාලයත් ඉතින් ඔයගොල්ලෝ සමහර අය කාලා දාලා පුරුවට කෝල් අරගෙන මට අන්නේ හේතුව වෙනවා මම කෝල් ගන්න එක නැවැත්තුවේ. මම නැත්තම් කලින් කරා ඔයගොල්ලෝ මගේ කාලේ කාලා දාපු නිසා තමයි ඒ ඔප්ෂන් එක මම අයින් කරේ. තව ටික දවසකින් COD කරන එකත් නවත්තනවා. මට මේ ළඟදී වුණා කස්ටමර් කෙනෙක් ගවුමක් ඕඩර් කරලා ගන්නෙත් නැතුව මේ ඉවරේද CEO කෙනෙක් කම්පැනි එක මේ දකින්න ඔයා තමයි කියන්නේ මට කියනවා මේ මම දැන් කතා කරලා ඇහුවා ඕඩර් ගන්න නැත්තේ ඇයි කියලා. ඕඩර් ගන්න නැත්තේ ඇයි කියලා අහුවාම මාව බ්ලොක් කරා. මම අනිත් කන්ටැක්ට් නම්බර් එකෙන් කෝල් කරනවා. ඒ නම්බරෙත් ලයින් බිසි දැම්මා. ඉතින් ඒගොල්ලෝ ලයින් බිසි දැම්මම මම WhatsApp එකේ මෙසේජ් එකක් දැම්මා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන් පා රිටර්න් කරා කියලා අපි නිකන් අතාරිනවා කියලා. ඒගොල්ලන්ට අපි නීතිමය පියවර ගන්නවා. ඒවට. ඉතින් ඔයගොල්ලෝ බොරුවට ඔයගොල්ලන්ට ගන්න හැකි නම් විතරක් ඕඩර් එක ගන්න. හැකියාවක් නැත්නම් බොරුවට ඕඩර්ස් දාන්න එපා. මොකද ඔයාගේ කාලේ, මගේ කාලේ, අනිත් තව කෙනෙක්ගේ කස්ටමර් කෙනෙක්ගේ කාලේ, තව කෙනෙක්ගේ එයා ආස කරන පාටක් මේකේ අන්තිම පාට නම් ඔයාලට මම දාන්නේ ඕඩර් එකට. ඒ කස්ටමර් පවුනේ. ඉතින් ඒ හින්දා මේ ඒ වගේ නරක වැඩ කරන්න එපා. හේතුව අනිත් මිනිස්සු ගැන හිතන්න ඔයගොල්ලෝ විතරක් ආත්මාර්ථකාමී විදියට හැසිරෙන්න එපා. මට කියන්න තියෙන්නේ ඒකයි තරහකට කියනව නෙමෙයි. හොඳට කියන්නේ මේ දැන් මේවා මම පෙන්නුවා කියලා නේ මේකේ මොනේ එහෙම කියලා දන්නත් එපා. පාට තෝරන්නත් ඕනේ කියලා දන්න එපා. සමහර ඒවා ලස්සන ඩිසයින්ස් වලින් තියෙනවා. සීප්‍රා ඩිසයින් කියලා අපි පෙන්වන මේ ඩිසයින්ස් වලින් ඔයාලට ගන්න පුළුවන් ඕන තරම
මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න මම අවైలබල් වුණොත් ඔයගොල්ලන්ට ඒකෙන් එවනවා නැත්නම් ඒවට මැච් වෙන විදියට දාලා එවනවා ඉතින් ඒක ඕන කෙනෙක් දන්නවා අපේ මේකේ කොච්චර ස්ටොක් එකක් තිබ්බද කියලා ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ බලන්න ඒ වීඩියෝ එකේ තිබ්බ ස්ටොක් එකත් එක්ක දැන් මොකද්ද මේ තියෙන්නේ කියලා ඉතින් අපේ කප්තාන් ක්වොලිටි නැත්තම් මෙච්චර දවසක් මම සේල් කරගෙන ආවා කරා ගරන් කළා ගෙදරට එන්න කියලා කට්ටියට අරගෙන කිව්වා ඉතින් එහෙම ක්වොලිටි නැත්තම් ඒ දේවල් කරන්නේ නැහැ එහෙනම් වීඩියෝ එක දික් වෙන හින්දා ඔන්න මම කලර්ස් පෙන්නුවා ඩිසයින්ස් පෙන්නුවා 10 කෙනෙක් 5400යි එක කෑලි පහක් ඔයාලම කෑලි පහක් ගන්න ඒතකොට ඒකට එන්නේ 2950යි ඩෙලිවරි ෆ්‍රී ලංකාවේ ඕනම තැනකට ගවුන් 10ක් 5400ට පහක් 2950ට ඩෙලිවරි ෆ්‍රී ඔප්ෂන් එක හරහා අපි එවනවා ගවුන් 20ක් නම් ඔයා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක වෙන්නේ රුපියල් 10400ක් පමණයි ඉතින් 5400 දෙකක් 10800ක එතන ඔයාලට රුපියල් 400ක ප්‍රොෆිට් එකක් තියෙනවා ගවුන් 20ක් ගන්නවා ඉතින් ඒ විදිහට අපි ඔයාලට ප්‍රොෆිට් දීලා තියෙනවා හැම එකකින්ම පහක් ගන්නවා නම් පුංචියට අනින්න නම් ගන්නේ ඔන්න 5කට ඔෆර්ස් දීලා තියෙනවා 10කට ඔෆර්ස් දීලා තියෙනවා 20කට ඔෆර්ස් දීලා තියෙනවා ඉතින් ඒ විදිහට චූටියට පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න එහෙනම් මම ඔයාලට හරි ආදරේ මේ හැමදාම ආදරේ කරන කවි ෆැෂන් එකේ ඩිස්ප්ලේ එකේ පේන නම්බර් එකට ඉක්මනට ආවිලා WhatsApp message එකක් දාලා ඔයාගේ කරගන්න මේ ලස්සන කෆ්තාන් ෆ්‍රොක් ටික අරගෙන චූටි බිස්නස් එකක් කරලා මම වගේ තැනකට ඔයගලන්ටත් එන්න කියලා ආරාධනා කරනවා එහෙනම් මම අදට ඔයගලන්ගෙන් සම් ගන්න ඕන ප්‍රමාණය කොහොමද කියලා මැසේජ් එකක් දාලා නම්බර ගාම ලිපිනේ ඒ ටික දාලා ඕඩර් එක ඉල්ල ගන්න COD කරන එක නවත්තා ගන්න හදන්න එපා ආය COD දැම්මහම රිටර්න් කරොත් එවන්නේ නැහැ ඊට පස්සේ COD වලින් ඒක නවත්ත ගන්න එපා ඒ හින්දා ලාස්ට් වර්නින් එක විදිහට දුන්නා අපි එහෙනම් සම ගන්නවා ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා